ස්ට්‍රෝබෙරි ප්‍රෝඩාව. ඔයාලා දන්නවද අපි කන කෙසෙල් ගෙඩියයි ස්ට්‍රෝබෙරි එකයි ගැන විද්‍යාඥයෝ අපිට පට්ට සහගත කතාවක් කියනවා. නමේ අඟට බෙරි කෑල්ල තිබ්බට ස්ට්‍රෝබෙරි කියන්නේ ඇත්තටම බෙරි වර්ගයක් නෙවෙයිලු. හැබැයි නමේ කොහෙවත් බෙරි කෑල්ලක් නැති කෙසෙල් ගෙඩිය තමයිලු නියමම බෙරි වර්ගය. මොකද්ද මේ පිස්සු හැදෙන කතාව? කෙසෙල් බෙරි වෙන්නේ කොහොමද? ඇයි කෙසෙල් වලට බෙරි කියන්නේ? උද්දිත විද්‍යාවට අනුව සැබෑ බෙරි එකක් වෙන්න නම් ලක්ෂණ 3ක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි ගෙඩිය එක මලක එක ඩිම්බ කෝෂයකින් හැදෙන්න ඕන. 2 එක ලෙල්ල සහ මැදය පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. 3 ඇතුලේ ඇට තියෙන්න ඕනේ. ඔයාට හිතෙයි කෙසෙල් වල ඇට නැහැනේ කියලා. හැබැයි මේ අපි කන්නේ මිනිස්සු කෘත්‍රිමව හදපු කෙසෙල්. ඔයා වල් කෙසෙල් ගෙඩියක් කාලා බැලුවොත් එකේ ඇතුලේ කළු පාට ලොකු ඇට පිරලා තියෙනවා. අන්න ඒ නිසායි කෙසෙල් 100%ක්ම සැබෑ බෙරි වර්ගයක් වෙන්නේ. එතකොට ස්ට්‍රෝබෙරි බොරුකාරයෙක් උනේ කොහොමද? ස්ට්‍රෝබෙරි හැදෙන ඩිම්බ කෝෂ ගොඩාක් තියෙන මලකින්. ඒ විතරක් නෙවෙයි. අපි ආසාවෙන් කන ස්ට්‍රෝබෙරි රතු පාට රස කොටස ඇත්තටම ඒකේ ගෙඩිය නෙවෙයි. ඒක මලේ නටේ මහත් වෙන කොටසක් විතරයි. එතකොට ස්ට්‍රෝබෙරි ගෙඩියකෝ අර ස්ට්‍රෝබෙරි වටේට තියෙන පොඩි කහපාට තිත් වගේ පේන්නේ. අන්නේ හැම තිතක්ම තමයි ඇත්තම වෙන වෙනම හැදුන පුංචි ගෙඩි. විද්‍යාදී මේවට කියන්නේ සමුචිත ඵල කියලා. ඉතින් නමේ බෙරි කියලා තිබුණාට ස්ට්‍රෝබෙරි කියන්නේ බෙරි වර්ගයක් නන් නෙමෙයි. නමේ නැතත් කෙසෙල් තමයි නියම බෙරි. මේ වගේ තව පුදුම හිතෙන දේවල් දැනගන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.